මුදලාලි. හලෝ. මං ආයේ ලොකු බිස්නස් වැඩකට. ඒක ලක්ෂ ගානක වැඩක්. ලක්ෂ ගානක වැඩ? ඇතුළට ගිහිල්ලා කතා කරමු. ඉතින් මේකයි මුදලාලි කාරණාව. මල්ලක තියෙන ලොකු බිස්නස් ප්ලෑන් එකක්. මේ වැඩේ හරි ගියොත් මුදලාලි මමයි දෙන්නම ගොඩ ෂා මොකද්ද මහත්තයෝ? මට ඕන වෙලා තියෙනවා මුදලාලිත් එක්ක එකතු වෙලා. මට ඕන කරලා තියෙනවා මුදලාලිත් එක්ක එකතු වෙලා අපේ ෆැක්ටරි මට ඕන කරලා අනේ දැන් අරගෙන නුන්නේ මට විනාඩියක් දෙන්න. අයියෝ කරන්ට් එක ගියානේ. දැන් ඉතින් වැඩක් කොල්ල ඉවරයි. ඕ වැඩක් කරන්න ගියොත් ඔහොමම අයියා. මොකද කියන්නේ වීඩියෝ එක බමුද? බමු හැම. මේ විතර මෙතන තියන්න එපානේ හැමදාම කියනවනේ. දැන් කියන්නේ මොකක්ද විස්තර? මේකයි මුදලාලි. අපේ ෆැක්ටරියක් තියෙනවා. ඒකේ ලී බඩු ඔක්කොම පරණ වෙලා තියෙනවා. මට ඕනේ මුදලාලිත් එක්ක එකතු වෙලා අපි මේ ගමට අලුතෙන් ආවේ. ලොකු හාමුදුරුවෝ හම්බෙන්න කියලා ආවේ. මොකද්ද දන්නේ කාරණාව නේද? අපි ඒක මේ ලොකු හාමුදුරුවොත් එක්කම කතා කරගමු නේද තාත්ති. ලොකු හාමුදුරුවොත් එක්ක කතා කරගන්න කලින් මාත් එක්ක කතා කරන් ඉන්න බෑ. එහෙමනේ පන්සල් වල වැඩ සිද්ධ වෙන්නේ. දැන් ඔබතුමා කවුද? මමද? මම තමයි මේ පන්සලේ ඇබිත්තිය. ඔය තමා මහත්තයෝ අපේ පන්සලේ ඇබිත්තිය. මහත්තුරු එහාට ආවන. හාමුදුරනේ අපි ළඟදී තමයි මේ ගමේ පදිංචියට ආවේ. ඉතින් දැන් දිගටම මේ ගමේ ඉන්න නිසා මාසෙකට දවසක් පේරු දානයක් බාර ගන්න කියලා අපි ආවේ. බොහොම හොඳයි. දානමාන දෙන එක කොහොමත් පින්නානිසංස ලැබෙන දෙයක් නේ මහත්තයෝ. එහෙමයි හාමුදුරනේ. හාමුදුරනේ දානේ ගෙනාව. ඔය මොනවද මාළු? වැටකුළුයි පතෝලයි. වැටකුළුයි පතෝලයි කන්න පුළුවන්ද? අඩුම තරමේ කරෝල කෑල්ලක්වත් ගෙනින්කෝ. වැටකුළුයි පතෝලයි හාමුදුරන්ට සීනි කියලා හිතුවද? ත්‍රිපාල නෑ හාමුදුරනේ මම මේ කියන්නේ. මාළකෝට මේ දාන නම් පාර ගන්න එනවා මෙතන. ඒ උනාට ගේන්නේ මේ වැටකුළුයි මොනවද? පතෝලයි. පතෝලයි. ඈ මස් මාළු ඕනේ නෑ. කුකුල් මස් අස සොය මීට්ටයක් කරි හදන් වරෙල්ල. ත්‍රිපාල ඔයත් දානශාලාව පැත්තට යන්න. පොඩි හාමුදුරුවෝ ඉන්නේ. අපිට පුළුවන් දේවල් නේ අපි දෙන්නේ. වැටකුළුයි පතෝලයි දෙදාට ගියපුවම දෙන්න වෙන්නේ දියලපු තමයි.